හෙලෝ සුබ දවසක් සියලු දෙනාට. මම ඉතින් අද ලස්සන ගලක් වැඩ කළා මට දාන්න වීඩියෝ එකක් කරන්න පුළුවන් වුණා. හැබැයි මේකේ ප්‍රීෆෝම් එක උඩ පළුදු ගන්න විදිහේ රෆ් ස්ටෝන් එකේ වීඩියෝ එකක් මට ගන්න වෙලාවක් නැති වුණා. මොකද මේකේ ප්‍රීෆෝම් එක කරගත්තේ මම්මයි ඉදදී. මේක විතර නෙමෙයි තව ගල් ලොට් එකක් එක්ක කරද්දී මේකත් ඉතින් මම්ම කරා. ඒක නිසා ඒකට සමා වෙන්න ඕනි. මේක ලස්සන බයිකල සෆා එකක්. මේ ගල මට කැරට් එකෙන් උඩ බේර ගන්නත් තිබ්බා. ටේබල් එකට පළුද්දක් එනවා සහ මේ එමරල් කට් එකට තමයි මේකේ මේ ගලේ ලස්සනටම පාට පේන්නේ. වෙන කට්ටයක් ගැවුවනම් මේ ක්වොලිටි එක එන්නේ නැහැ මේකේ. ඒකයි මෙහෙම කරේ. ඉතින් මම සාමාන්‍යයෙන් කැරට් එකයි පොයින්ට් 5කට වගේ හදාගත්ත ප්‍රීෆෝම් එක. ඊට පස්සේ අපේ කාටා කෙනෙකුට දුන්නා මේක විතර නෙමෙයි ගල් ලොට් එකක් එක්කම ලස්සනට ගල වැඩ කළ දෙන්න කියලා. ඉතින් ලූප් ක්ලීන් ගලක් ආවා. ලස්සනයි ගල. මේකේ පාට අතර මාරම් විදියට හැම පැත්තකින්ම වගේ පේනවා. බයිකල කියන එකට හොඳ සාධාරණයක් කරන්න පුළුවන් ගලක් මේක. මේකේ බර දැන් තියෙන්නේ කැරට් සාමාන්‍ය පොයින්ට් 85ක් වගේ. ඒ වුණාට ගල මාරම ලස්සනයි. ඉතින් මේ ගලට අදහසක් තියෙන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම සාමාන්‍යයෙන් මේ ගලට රුපියල් 30000ක් වගේ තමයි බලන්නේ. මොකද මේ කලර් එක ඇවිල්ලා ලයිට් කලර් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් හොඳ කලර් එකක් තියෙනවා. හැම පාටම පැස්ටල් කලර් නෙමෙයි තියෙන්නේ. හොඳ ඩීප් කලර් එකක් එක්ක තියෙන්නේ. ඉතින් කැමති කෙනෙකුට රත්නපුරෙන් ගල බලනවා නම් බලන්නත් පුළුවන්. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න. ස්තුතියි.